ශ්‍රී ලංකා කණ්ඩෑම සහ බටහිර හින්දු දෙව් කණ්ඩෑම අතර පැවැත්වන තීරණාත්මක තෙවන සහ අවසාන එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ අද ජමීකාවේ කින්ස්ටන් නුවර සබීනා පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. කෙසේ වෙතත් ක්‍රිකට් ලෝලින්ගේ දැඩි අවධානයට ලක්ව ඇති මෙම තරගය සඳහා වර්ෂාවෙන් එල්ල වී ඇති බාධාවන් සුළුපටු නැහැ. විශේෂයෙන්ම පසුගිය ජුනි 6 වෙනිදා පැවැත්වීමට නියමිත තිබූ දෙවන එක්දින තරගයේද කාසිය වාසිය ලබා ගැනීමෙන් අනතුරුව ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ යැවීමට නොහැකිව සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට විනිසුරුවන්ට සිදු වුණා. ජමේකාවේ දේශීය කාලගුණ වාර්තා පෙන්වා දෙන්නේ අද සවස් කාලයේ සහ රාත්‍රී කාලයේදී කින්ස්ටන් නගරයට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ සම්භාවිතාව 60% තරම් ඉහළාගයක පවතින බවයි. මෙවැනි වාතාවරණයක් යටතේ පන්දුවර 50ම සම්පූර්ණ කරමින් සාමාන්‍ය තරගයක් පැවැත්වීමට ඇති ඉඩකඩ සීමිත වන අතර විනිසුරුවන් ඩග්ලස් ලුයිස් න්‍යාය යටතේ පන්දුවර සංඛ්‍යාව අඩු කරමින් හෝ තරගයේ ප්‍රතිඵලයක් ලබා ගැනීමට උපරිම උත්සාහයක් දරනු ඇතැයි අපේක්ෂා කරනවා. ජාත්‍යන්තර එක්දින තරග නීති රීතිවලට අනුව තරගයක නිල ප්‍රතිඵලයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා කණ්ඩෑම් දෙකම අවම වශයෙන් පන්දුවර 20 බැගින්පත් ක්‍රීඩා කිරීම අනිවාර්ය වෙනවා. යම් හේකින් අකණ්ඩව ඇද හැරෙන වර්ෂාව හේතුවෙන් එම අවම පන්දුවර සංඛ්‍යාව හෝ ක්‍රීඩා කිරීමට නොහැකි වුවොත් අද තරගයේද කිසිදු ප්‍රතිඵලයකින් තොරව අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කරනු ඇති. කෙසේ වෙතත් තරගයේ අතහැර දැමීමට සිදුවීම කණ්ඩෑම් දෙකට බලපාන්නේ එකිනෙකට වෙනස් ආකාරයටයි. ශ්‍රී ලංකා කණ්ඩෑම පළමු තරගය ලකුණු 41කින් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කර දැනටමත් තරගාවලිය තුල 1.0ක් ලෙස පෙරමුණගෙන සිටිනවා. එම නිසා අද තරගය වැස්සට සේදී ගිය හොත් ශ්‍රී ලංකාවට මෙම ද්විපාර්ශ්වික එක්දින තරගාවලියේ 1.0ක නිල ජයග්‍රහණයක් හිමි වෙනවා. ශ්‍රී ලංකා වේලාවේ ජුනි මාස 9 වෙනිදා පාන්දර 1ට තරගය ආරම්භ වීමට නියමිතයි. අලුත්ම ක්‍රීඩා තොරතුරකින් නැවත හමු වෙනකන් ඔබට සුබ දවසක්.